Hi, ලන්ඩන් ඉන් ඊශ්‍රායල් YouTube නාලිකාවට ඔබව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔබත් සමග කතා කරන්නේ ඊශ්‍රායල් වල කෙයාගිවර් කෙනෙක් ලෙස සේවය කරන විට ඔබගේ රැකියාව පුද්ගලික හේතුවක් නිසා හෝ ඔබගේ රැකියාවේ අපහසුතාවය නිසා හෝ ඔබට වඩා හොඳ අවස්ථාවක් ලැබුණු නිසා සේවයෙන් මාරු වෙන්න කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. මේ වීඩියෝ එකේදී ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද නීතිමය ආරක්ෂාවක් සහිතව නිවැරදිව සේවය මාරු කරගන්නේ කියලා. වීඩියෝ එක අවසානයේ දක්වා මාත් එක්ක රැඳී ඉන්න. ඒ වගේම ඔබ තාමත් මාගේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟ තියෙන bell icon එක touch කරලා notification on කරගන්න කියලා මතක් කරන ගමන් අපි දැන් යමු වීඩියෝ එකට. ඊශ්‍රායල් රටට කෙයාගිවර් කෙනෙක් විදියට එන වෙලාවේදී ඔයාට ලැබෙන්නේ B1 වීසා එකක්. ඔයාට ලැබෙන වීසා එක එකම එම්ප්ලොයර් කෙනාට හෝ රෝගියාට සම්බන්ධ වීසා එකක්. ඒ කියන්නේ ඔයාට ලැබෙන වීසා එකෙන් වැඩ කරන්න පුළුවන් එකම එක පුද්ගලයෙකුට. ඔයාගේ කොන්ට්‍රැක්ට් එකේ ලිපිණයට සහ ජියෝග්‍රැෆිකල් ඒරියා එකට විතරයි. උදාහරණයක් විදියට කියනවා නම් ඔයාට වීසා එක ලැබුණේ ජෙරුසලම් වල ඉන්න ලේඩි කෙනෙක්ට නම් ඔයාට පුළුවන් මේ ඇඩ්‍රස් එකේ ඒ නමින් ඉන්න එම්ප්ලොයිට විතරක් වැඩ කරන්න. ඔයාට කැමැත්ත තිබුණා කියලා තෙලාවිව් වල හෝ හයිෆා වලට ගිහින් සේවය කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඔයාගේ වීසා එක අප්ඩේට් කරලා නව එම්ප්ලොයර් කෙනෙක් ළඟට සම්බන්ධ කරනවා නම් ඊශ්‍රායලයේ කෙයාගිවර් කෙනෙක් ලෙස සේවය කිරීමේදී සෝන් සිස්ටම් එක වැදගත්. ඒ කියන්නේ ඊශ්‍රායල් රට තුළ කලාප 3කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ සෝන් 1 එක විදියට තෙලාවිව් සහ ඒට ආසන්න නගර. උදාහරණයක් විදියට රමත් ගාන්, හොලෝන්, බාතියම් වගේ. ඒ වගේම සෝන් 2 එකට මධ්‍යම කලාපය. ජෙරුසලම්, හයිෆා, නතානියා වගේ නගර. ඒ වගේම සෝන් 3 එකට උතුරේ සහ දකුණේ ගම් සහ දුර ප්‍රදේශ. ඒ කියන්නේ බෙරෂිවා, නහාරියා, තිබේරියා වගේ ප්‍රදේශ. අපි බලමු මේ සෝන් එක වෙනස් කරගන්න විදිහ. ඔයාට වැඩ කරන්න පුළුවන් ඒ සෝන් එක ඇතුළත විතරයි. ඔයාට තෙලාවිව් එකෙන් සෙන්ටර් එකට හෝ ඒ සෝන් 3 එකට යන්න පුළුවන්. නමුත් සෝන් 3 එකෙන් ආපහු සෙන්ටර් එකට හෝ තෙලාවිව් එකට ආවොත් නීතිමය වශයෙන් අනුමත වන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. තෙලාවිව් ප්‍රදේශයේ වැඩ අවස්ථා අධික නිසා රට පුරා කෙයාගිවර්ස් ගණන සාමාන්‍ය ලෙස බෙදා ගන්න තමයි මේ ඊශ්‍රායලයේ නීති පද්ධතියෙන් හදලා තියෙන්නේ. ඒ වගේම වැඩ මාරු කරන්න පුළුවන් වාර ගණනක් තියෙනවා. ඊශ්‍රායල් රට තුළ කෙයාගිවර් කෙනෙක් ලෙස අවුරුදු 2ක් තුළ වැඩ මාරු කරන්න පුළුවන් වාර 3ක් විතරයි. ඊට වඩා වැඩි වාර ගණනක් මාරු වුවොත් මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් එකට, ඒ කියන්නේ මිස්රාත් හපනිම් සැක හිතනවා ඔයා වීසා එක අනිතික ලෙස භාවිතා කරනවා කියලා. ඒ වෙලාවේදී ඔයාගේ වීසා එක කැන්සල් වීමක් පවා වෙන්න පුළුවන්. ඒ නිසා වැඩ මාරු කරන්න කලින් හොඳ හේතුවක් සහ නීතිමය ක්‍රමයක් පාවිච්චි කරන එක අනිවාර්යයි. මේ නීති තියෙන්නේ ඇයි? මේ නීති කෙයාගිවර්ස්ලට අමාරු කරන්න නෙමෙයි. නමුත් කෙයාගිවර් සහ රෝගියා යන දෙදෙනාගේම ආරක්ෂාව සහ ස්ථිරත්වය පවත්වා ගන්න තමයි. ඒ වගේම රෝගියාට නිතර කෙයාගිවර් කෙනෙක් මාරු කිරීම අමාරුයි. ඒ වගේම කෙයාගිවර්ස්ලටත් නීතිමය ආරක්ෂාවක් සහ පදිංචියක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා රජය මේ ක්‍රමය තීරණය කරලා තියෙන්නේ දෙපාර්ශ්වයේම ආරක්ෂා කරන්න. හරි, අපි දැන් බලමු කොහොමද සහ කවද්ද ඔයාට නීතිමය ලෙස සේවය මාරු කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඊශ්‍රායල් රජයේ පිළිගත් හේතු මත ඔයාට සේවය මාරු කරගන්න පුළුවන් අවස්ථා. ඇතැම් අය හිතනවා Taman කැමති වෙලාවට Tamanගේ රැකියාව මාරු කරගන්න පුළුවන් කියලා. නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ මෙහිමයි. ඔයාට නීතිමය හේතුවක් තිබ්බහම විතරක් වීසා එක කැන්සල් වෙන්නේ නැතිව හරිම ආරක්ෂාත්මකව මාරු කරගන්න පුළුවන් සහ ඔයාගේ කලාපය මාරු කරගන්න පුළුවන්. අපි බලමු දැන් ඒ අවස්ථා මොනවද කියලා.
රෝගියා මියගිය විට මෙය ඊශ්‍රායල් රජය විසින් පිළිගත් ප්‍රධාන හේතුවක්. ඔයාගේ එම්ප්ලොයර් හෝ රෝගියා අභාවප්‍රාප්ත වුණා නම් ඔයාට පුළුවන් ඉතාමත් නීතිමය ලෙස නව එම්ප්ලොයර් කෙනෙක් සොයාගන්න. ඒ වගේම ඔයාගේ ඒරියා එක මාරු කරන්නත් මේ අවස්ථාවේදී පුළුවන්. ඒ වගේම රෝගියා නර්සින් හෝම් එකකට යාම. ඔයාගේ රෝගියා නර්සින් හෝම් එකකට හෝ ලොන් ටර්ම් කෙයා ෆැසිලිටි එකකට යනවා නම් ඔයාගේ සේවය අවසන් වෙනවා. ඒ විට ඔයාටත් නව එම්ප්ලොයර් කෙනෙක් සොයාගන්න හැකියාව ලැබෙනවා. මෙතනදීත් ඔයාට පුළුවන් ඔයාගේ ඒරියා එක මාරු කරගන්න සහ නව එම්ප්ලොයර් කෙනෙක් යටතේ අලුතින් වීසා එක අප්ඩේට් කරගෙන සේවය කරන්න. එම්ප්ලොයර්ට ඉදිරියටම වැටුප් දීමට නොහැකි වීම එම්ප්ලොයිට. ඒ කියන්නේ එම්ප්ලොයර්ට ඔයාට වැටුප් දීමට සහ සේවය පවත්වාගෙන යාමට අමාරු වුණොත් ඔයාට ජොබ් එක වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට එම්ප්ලොයර්ගේ ආර්ථික තත්ත්වය අඩුවීම සහ එම්ප්ලොයර්ගේ කැමැත්තෙන් වෙනත් සමාගමකට යාම සහ ඔයාගේ සේවාව තවදුරටත් අවශ්‍ය නැතිවීම. මෙම කාරණේදීත් ඔයාට පුළුවන් ඔයාගේ රැකියාව මාරු කරන්න. අසාධාරණ වාතාවරණයක් හෝ පීඩනයක් ඇති වූ විට ඒ කියන්නේ ඔයාගේ වැටුප නොදීම, විවේක නොදීම, ඔයා සේවය කරන තැන වැඩ වැඩිවීම මේ වගේ හේතුන් මතත් ඔයාට පුළුවන් රැකියාව මාරු කරන්න. මේ වගේ අවස්ථාවන්හිදී ඔබට පුළුවන් ඔබේ රෙජිස්ටර් ඒජන්සි එකට කියන්න සහ කවලොයිඩ් එකෙන් විමසන්න. ඉතින් මේ අනුව ඔයාට පුළුවන් රැකියාව මාරු කරන්න හෝ එම ප්‍රශ්න විසඳා ගැනීමට. ඒ වගේම පර්සනල් හෝ හෙල්ත් රීසන්ස් මතත් ඔයාගේ සේවය මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙයාගිවර් කෙනෙක් ලෙස කාලයක් තිස්සේ සේවය කිරීමේදී ශාරීරික හෝ මනෝභාවික අමාරුවක් ඇති වෙන්න පුළුවන්. එතනදී ඔයාගේ සෞඛ්‍ය හේතුන් නිසා සේවය මාරු කරන්න පුළුවන්. මෙතනදී ඩොක්ටර් ලෙටර් එකක්, මෙඩිකල් සර්ටිෆිකේට් එකක් වගේ දෙයක් ඉදිරිපත් කිරීමට සිදු වෙයි. කෙයාගිවර් කෙනෙක් ලෙස සේවය මාරු කිරීමේදී මේ වගේ හේතුන් තමයි ඊශ්‍රායල් රජය පිළිගන්නේ. ඒ වගේම නමුත් ඒකට හොඳ ඩොකියුමේෂන් එකක් සහ නීතිමය ක්‍රියාවලියක් අනුගමනය කරලා යන්න ඕනි. කෙයාගිවර්ස්ලට මේ නීති තියෙන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා වීසා එක වැලිඩ්ව තබා ගන්න. ඒ වගේම ඔබ සේවය නිමා කිරීමේදී ලිඛිත දැනුම් දීමක් දෙන්න ඕනි. ඒ කියන්නේ ඊශ්‍රායල් නීතිය අනුව කෙයාගිවර් කෙනෙක් සේවය මාරු කිරීමේදී, ඒ කියන්නේ ජොබ් එක නිමා කිරීමේදී රිසයින් ලෙටර් එකක් දෙන්න ඕනි ඔබගේ එම්ප්ලොයර්ටත් සහ ඔබ රෙජිස්ටර් වෙලා ඉන්න ඒජන්සි එකටත්. එම කාලය වන්නේ සේවා කාලය මාස 3කට අඩු නම් දින 7කට පෙර ඔබ දැනුම් දිය යුතුයි. ඒ වගේම මාස 3ත් 6ත් අතර නම් දින 14කට කලින් ඔබ දැනුම් දිය යුතුයි. ඒ වගේම මාස 7ත් 12ත් අතර නම් ඔබ දින 21කට පෙර දැනුම් දිය යුතුයි. ඒ වගේම අවුරුදු 1කට වැඩි නම් ඔබ දින 30කට පෙර ඔබගේ එම්ප්ලොයර්ටත් ඒජන්සියටත් ඔබ රිසයින් ලෙටර් එකකින් දැනුම් දිය යුතුයි. මෙතනදී ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ඒජන්සියට දැනුම් දෙන්න ඕනි. මොකද ඔබ ඊශ්‍රායල් වලට ආවේ ලයිසන් ඒජන්සි එකක් හරහා නිසා. ඒ වගේම ඒජන්සි එකටත් නීතිමය වශයෙන් වගකීම් තියෙනවා ඔයාට නව එම්ප්ලොයර් කෙනෙක් සොයා දීමට සහ වීසා පේපර් වර්ක් හෝ රෙජිස්ට්‍රේෂන් වැඩවලට උදව් කිරීමට. ඒ වගේම ඔයා අනිවාර්යෙන්ම මතක තියාගත යුතු කරුණක් තමයි ඔයාට අලුතින් එම්ප්ලොයර් කෙනෙක් ලැබුණා කියලා ඔයාගේ වීසා එක වැලිඩ් වෙන්නේ නැහැ. ඔයාට ඒ ජොබ් එක Population and Immigration Authority ඒ කියන්නේ PIBA එකේ රෙජිස්ටර් කරගන්න ඕන. ඒ විට ඔයාගේ වීසා එක අප්ඩේට් වෙනවා නව එම්ප්ලොයර්ගේ නමට සහ සෝන් එක ඇතුළත් වෙන විදිහට. මෙම process එකට ඔයාගේ ඒජන්සි එක උදව් වෙනවා වගේම මේ తాවකාලිකව කරගන්න. ඒ වගේම ඔයාගේ පරණ ජොබ් එකෙන් ඔයා අයින් වෙලා දින 90ක් ඇතුළත අලුතෙන් එම්ප්ලොයර් කෙනෙක් යටතේ ඔයා රෙජිස්ටර් වෙන්න ඕනි. එතකොට තමයි ඔයාගේ වීසා එක අප්ඩේට් කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් වීසා එක ඉන්වැලිඩ් වෙලා ඔයාගේ වීසා එක කැන්සල් වෙන්න ඉඩ තියෙනවා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊශ්‍රායල් වල කෙයාගිවර් කෙනෙක් විදිහට නිවැරදිව නීතිමය අනුව ජොබ් එක මාරු කරගන්නේ. මෙහෙම ක්‍රමවත් විදිහට මාරු කිරීමේදී ඔයාගේ වීසා එක කැන්සල් වෙන්නෙත් නැහැ. ඔයාට ගැටලුවක් ඇතිවන්නෙත් නැහැ. ඒ වගේම ඔයාලට ප්‍රයෝජනවත් වන්න මම ලයිසන් කෙයාගිවර් ඒජන්සි කීපයක නම් සහ කන්ටැක්ට් නම්බර් සඳහන් කරන්නම්. ඔබට පුළුවන් අලුත් රැකියාවක් සොයාගන්න මේ ඒජන්සිය හරහා. ඉතින් මේ වගේ තොරතුරු දැනගැනීමට ලන්ඩන් ඉන් ඊශ්‍රායල් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරලා comment කරලා යාළුවෝ අතර share කරගන්න. නැවතත් මේ වගේ උපකාරක වීඩියෝකින් ඔබ හමුවට එන්නම්. ඔබට සුබ දවසක්.